වාර එක වාරයක් දෙකක් කරද්දී පිම්පල්ස් නැති වෙලා යනවා අඩුම වෙලා යනවා විශේෂයෙන්ම අනිත් දේ තමයි ස්මයිල් ලයින් කියලා අපි කියනවා හිනා වෙනකොට මොනේ ලයින් එකක් වගේ මේ දෙපැත්තේ එනවා එතකොට රැලි පොඩි රැලි තියෙන ඒවා ගොඩාක් අඩු වෙනවා මේ PRP ප්‍රතිකාරයෙන් මුහුණ කට්ටිය අතර සැඟවුණු රහසක් PRP පේස් එක තරුණ බව රැක ගන්න මේ කරන හොඳම ප්‍රතිකාරයක් විදිහට මට හඳුන්වන්න පුළුවන් සුන්දරත්වය පිළිබඳව ඔබත් එක්ක කරන කතා මාලාවේ ඊළඟ කතාවටත් අපි වෛද්‍ය බුද්ධික විට්ටහච්චි කැඳෙව්වා බුද්ධික විට්ටහච්චි රෝහලේ අධ්‍යක්ෂවරයා ඒ වගේම රූපලාවන්‍ය පිළිබඳ විශේෂ වෛද්‍යවරයා PRP ප්‍රතිකාරය හිසකෙස් සඳහා යෝග්‍ය එකක් කියන එක දැන් මේ වෙනකොට ලංකාව ඇතුළත හරිම ජනප්‍රියයි. ඒ ડોක්ටර් PRP ප්‍රතිකාරය මූණ සඳහා කරනවා කියන එක ටිකක් අපිට අලුත් දෙයක්. මොකද්ද මේ මූණට කරන PRP? ඔව් තරංග ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් PRP ප්‍රතිකාර ගත්තාම මේ මුහුණට ඊටමම සාර්ථක ප්‍රතිකාරයක් විශේෂයෙන්ම අද සමාජයේ තරුණ තරුණයන් අතර මේක ගොඩක් ජනප්‍රියයි. කුරුලෑ ආවට පස්සේ කුරුලෑවල තරංග අර ලප කැලල් ඇති වෙනවා ස්කාස් කියන ඒවා. මේක හැම ඇතුළට ගිලා බැහැලා තිනවා. මේක අයින් කරගන්න බැරුව නොයෙකුත් පීඩාකාරී තත්ත්වයන් වලට මුණ පාලා තිනවා. නොයෙකුත් ආලාපන වර්ග ගන්නවා, ෆේෂියල් කරනවා. ඒත් මේ ලප ගියාට කැලල් කියන ඒවා විශේෂයෙන් ස්කාස් කියන ඒවා ඇතුළට ගෙබිලා තියෙන ඒවා යන්නේ. ඉතින් මේක ගැන තරුණ තරුණයන් දැනුවත්කමක් නැහැ. ඉතින් මේ PRP ප්‍රතිකාර මූණට කරනවාද කියලා. මේ PRP කියලා ඔබට මම හඳුන්වන්නේ platelet rich plasma කියලා. රුධිරයේ අරගෙන රුධිරයේ සෙන්ට්‍රිෆියුජ් එකක් ආධාරයෙන් කඩලා ගන්නවා. platelet කොටසුයි plasma කොටසුයි වෙන් කර ගන්නවා. ඒවා කහ පාට හුරු පොඩි දියරයක් විදිහට තමයි එන්නේ රතු පාට නෙමෙයි. ඒ දියරේ මේ විශේෂයෙන්ම මුහුණේ තියෙන ඒ ලප කැලල් තියෙන ස්ථාන වලට අපි ඉන්සුලින් වගේ චූටි සිලින්ඩරයක් මාර්ගයෙන් ගේජ් 29 30 වගේ ඉතාම මිසියුම් ඒක මාර්ගයෙන් ඒ හැමේ තියෙන සිදුරු ස්ථාන වලට අපි ඇතුල් කරනවා. ඒව ඇතුල් කිරීම මගින් ඒ කොලජන් නිෂ්පාදනය වෙලා සිදුරු ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යනවා. ඒක ස්කාස් තත්ත්වය අඩු වෙනවා. මේකට හේතුව තමයි කොලජන් නිෂ්පාදනය වෙනවා මුහුණේ. මේ growth platelet වල growth factors තියෙනවා. ඒ growth factors මගින් මේ කොලජන් නිෂ්පාදනය වැඩි කරනවා. සිදුරු ක්‍රමක්‍රමයෙන් මැකිලා යනවා. සිදුරු වලවල් නැති වෙලා යනවා. ඒ වගේම අනිත් ඇඩ්වාන්ටේජ් එක තමයි පිම්පල්ස් ඇතිවීම අඩු වෙනවා. විශේෂයෙන්ම PRP ප්‍රතිකාරයෙන් පිම්පල්ස් ගොඩාක් තියෙන කෙනෙකුට උනා වාර එක වාරයක් දෙකක් කරද්දී පිම්පල්ස් නැති වෙලා යනවා අඩුම වෙලා යනවා. විශේෂයෙන්ම අනිත් දේ තමයි ස්මයිල් ලයින් කියලා අපි කියනවා හිනා වෙනකොට මොනේ ලයින් එකක් වගේ මේ දෙපැත්තේ එනවා. එතකොට රැලි පොඩි රැලි තියෙන ඒවා ගොඩාක් අඩු වෙනවා මේ PRP ප්‍රතිකාරයෙන් මුහුණ. ඒ වගේම growth factors තියෙන හින්දා මුහුණට නැවුම් පෙනුමක් ඇති වෙනවා. කොලජන් නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ වගේම මේ මුහුණේ තරුණකම ගොඩාක් ආරක්ෂා කරගන්න ඉන්න කට්ටිය විශේෂයෙන්ම නළු නිලියන් ඩිරෙක්ටර්ස්ලා ගොඩාක් ඉහළ පැලැන්ති කට්ටිය මේ PRP පේස් එක කරගන්නවා. මාසෙකට පාරක් මාසෙකමාරකට පාරක් මේක රෙගුලර් කරගන්නවා තරුණ බව ආරක්ෂා කරගන්න. ඉතින් මේක සැඟවිත රහසක්. දැන් අපේ රෝහලෙන් මේක කරගන්න පුළුවන්. ඊටමම සාධාරණ මිලකට ගොඩාක් අය කරන්නේ නැහැ අපි. ඉතින් මේක කට්ටිය අතර සැඟවුණු රහසක් PRP පේස් එක තරුණ බව රැක ගන්න මේ කරන හොඳම ප්‍රතිකාරයක් විදිහට මට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ලප කැලල් නිසා පීඩාවට විඳිනවා නම් පීඩාවටපත් වෙන විදිහනවා නම් පොඩි ස්මයිල් ලයින් පොඩි රැලි හින්දා පීඩාවටපත් වෙනවා නම් ඒකට ගොඩාක් හොඳ ප්‍රතිකාරයක් විදිහට PRP පේස් ප්‍රතිකාරය අපිට හඳුන්වන්න පුළුවන්. ડોක්ටර් සාමාන්‍යයෙන් මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරනකොට කොයි වගේ එක වතාවක් මේක කරලා ජීවිත කාලය පුරාම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න හොඳ නෑ නේද? අනිවාර්යයෙන්ම. තරංග මේක ප්‍රතිකාරය මාසයකමාරකට වගේ පාරක් කරනවා. මේ කළ මේක සාමාන්‍ය සෙෂන් 6ක් විතර කරාම සෑහෙන රිසර්ච් එකක් තියෙනවා. විශේෂයෙන්ම බැලුවහම දැන් එයා බලාපොරොත්තු වෙන්නේ PRP ප්‍රතිකාරය ලප කැලල් අඩු වෙන්න නම් සෙෂන් 3-4කින් ගොඩක් අයගේ ලප කැලල් අඩු වෙනවා. දැන් PRP ප්‍රතිකාරය තමයි මයිකොනීඩ්ලින් කියන ප්‍රතිකාරය අපි කරනවා. ඒ මයිකොනීඩ්ලින් මගින් පොඩි මේ චූටි අපිට හැට නොපෙනෙන සිදුරු හැදෙන මොනේ හැදිලා ඒවල කොලජන් නිෂ්පාදනය වැඩි කරනවා.
ඒ මයික්‍රෝනීල් කියන්නේ විනාඩියකට වාර 300 ඉඳන් 600 වෙනකම් අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපිට පේන්නේ නැති ඉතාමම වේගයෙන් තමයි ඒ උපකරණය මේව කරන්නේ. ඒ වලින් ප්ලාස්මා ටික මුහුණේ හැම ඇතුළට ඇතුල් වෙනවා. ඒව ඇතුල් වෙලා ඉවරලා හොඳට කොලජන් නිෂ්පාදනය වෙනවා. ඒ වගේම මුහුණට අර නැවුම් පෙනුමක් ඇති වෙන්නේ මයික්‍රෝනීලින් ප්ලස් PRP ප්‍රතිකාරය. මේ ගොඩාක් ජනප්‍රිය ප්‍රතිකාරයක් ලෝකේ ගත්තාම ලංකාවේ දැන් විශාල වශයෙන්ම ප්‍රතිකාරය කරනවා. PRP ප්‍රතිකාරය හිසකෙස් සඳහා තමයි කියලා දැනගෙන හිටපු අපිට PRP ට්‍රීට්මන්ට් එක මූණටත් තියෙනවා. මූණේ ලප කැලල් නැති කරගන්න පුළුවන් හොඳම අවස්ථාවක් අපිට උදා කරනවා කියන එක අලුත් දැන ගැනීමක් අපේ දැනුම් පද්ධතියට එකතු වෙච්ච. මම හිතනවා ඔබටත් ඒ වගේ වෙන්න ඇති කියලා. අතරම ඩොක්ටර් බුද්ධික විටහච්චි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. බුද්ධික විටහච්චි රෝහලෙන් මූණට කරන PRP ප්‍රතිකර්මයක් දැන් කරන්න පුළුවන් අවකාශය උදා වෙලා තියෙනවා. ඒ පහසුකම් පිළිබඳවත් අපි ඩොක්ටර්ගෙන් අහමු. ඔව්. මහරගම තමයි අපේ රෝහල පිහිටලා තියෙන්නේ. නම්බර 38 එක වත් එකතර පාර මහරගම. ඔබට දිනයක් හා වේලාවක් වෙන් කරගන්න පුළුවන් 0112 846යි 901 0114යි 931යි 480 කියන දුරකථන අංක වලට කතා කරලා ඔබට දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම හෑන්ඩ් ෆෝන් නම්බරේ තියෙනවා 077 926යි 46යි 46. ඒකටත් කෝල් කරලා ගන්න පුළුවන් දිනයක් සහ වේලාව. බොහොමම ස්තුතියි net FM එකට අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඇත්තටම මහරගම කියලා කියන්නේ බොහෝ කෙනෙක්ට හොයාගන්න පුළුවන් නගරයක්. මහරගම නගරයේ ඔබට හොයාගන්න පුළුවන් ලේසිම ඉසව්වක ඩොක්ටර් බුද්ධික විටහචි හොස්පිටල් එක තියෙන්නේ. ඉතින් ඔබට ගිහිල්ලා ඔබේ සුන්දරත්වය චමත්කාරය වැඩි කරගන්න පුළුවන් විධික්‍රම රසක් වුන් හඳුන්වා දී තිබෙනවා. ඊටම සුන්දර කාර්ය මණ්ඩලයක් ඉන්නේ. හරිම හිතයිෂී. ඉතින් ඔවුන් එක්ක සම්බන්ධ වෙලා ඔබ තවත් ලස්සන වෙන්න ඒක අපි හැමෝටම සතුටක්.